මේ 1818 අවුරුද්ද. පල්ලෙහා ගමේ ගෙවල් ගිනි ගන්නවා. සුද්ධ හොයන්නේ මිනිස්සු විතරක් නෙවෙයි. එයාලා හොයන්නේ අපේ පුස්කොන්ද පොත්. එයාලට මේ දැනුම විනාශ කරන්න ඕන. හාමුදුරුවරු ජීවිතේ පරදුවට තියලා මේ යන්නේ. මේ පොත් ටික බේරගන්න. යමු බලන්න කොහෙටද මේ යන්නේ කියලා. මම මේ මොනවද දකින්නේ? ඇදහිය නොහැකි පුස්කොළ පොත් ප්‍රමාණයක්. දෙවියනේ. බලන්න මේක. මේ නිකම්ම පොත් නෙවෙයි. මේ තමයි අපේ වෙදකම, අපේ තාක්ෂණය. සුද්ධ විනාශ කරන්න හදපු දේ අපේ අය මේ ගල් ගුහා ආස්සේ හැංගුවා. එදා ඒ හාමුදුරුවරු මේවා රැක්කේ නැත්නම් අද අපිට ඉතිහාසයක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ හැංගපු පොත් වලින් කීයක් අපට ආපහු හම්බ වුණාද? තාමත් මේවා කැලෑ ඇස්සේ හැංගිලා ඇතිද? ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ හැංගපු පොත් වලින් කීයක් අපට ආපහු හම්බ වුණාද? තාමත් මේවා කැලෑ ඇස්සේ හැංගිලා ඇතිද?